ඉතින් කොහොමද යාළුවනේ ඔන්න අදත් ආදරණීයව ඔයාලව ආදරෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. ඉතින් එන්න යන් අපි මේ මැලේසියාවල තියෙන ස්කයිට්‍රොපොලිස් කියන ඉන්ඩෝ තීම් පාක් එකට තමයි යන්නේ. මේක තියෙන්නේ ජෙන්ටින් හයිලන්ඩ්ස් වල. මම ඔයාලට කලින් වීඩියෝ එකක් කරා අපේ මැලේසියා කොලාලම්පූර් වැකේෂන් එකේ පළවෙනි දවස ගැන. මේ දෙවෙනි දවස. ඉතින් මම දැන් අද වීඩියෝ එකෙන් කරන්නේ ස්කයිට්‍රොපොලිස් කියන ඉන්ඩෝ තීම් පාක් එක. ඊළඟ වීඩියෝස් වලින් මම ඔයාලට කියන්නම් මේ ජෙන්ටින් හයිලන්ඩ්ස් වල තියෙන තවත් පාර්ක්ස් සහ අපි කොහොමද ගියේ, කීයක් ප්‍රයිසස් වුණාද, ටිප්ස් මොනවාද, ඒවා ඔක්කොම ගැන මම ඔයාලට සම්පූර්ණ වියදම ගැන වෙනම වීඩියෝ එකක් කරන්නම්. මේක ලොකේෂන් එක දැන් මේ ස්කයිට්‍රොපොලිස් කියන ඉන්ඩෝ තීම් පාක් එකේ තියෙන ජෙන්ටින් හයිලන්ඩ්ස් වල මේක ෆර්ස්ට් වර්ල්ඩ් ප්ලාසා කියන මෝල් එකේ තමයි තියෙන්නේ. මේක ස්ක්වයර් ෆීට් ලක්ෂ 4ක් විතර විහිදිලා තියෙනවා මේ පාර්ක් එක. ඒ වගේ මේකේ ගොඩක් thrill rides වගේම family friendly rides සහ පොඩි බබාලට rides තව තියෙනවා. හරිම ලස්සනයි. දැක්කම දැන් ඔයාලට පේනවා ඇතිනේ මේකේ කොහොම rides ටිකක් තියෙනවාද කියලා. මේකේ thrilling rides වලට super glider කියලා එකක් තියෙනවා. තව disco spin crazy මේ වගේ එක නම් වලින් තියෙනවා. තව family rides වලට royal carousel, bumper boss, copper express වගේ ඒවා තියෙනවා. තව kids rides වලට space cadets, balloon race, teacups මේ වගේ rides 20ක් විතර තියෙනවා මේ ඉන්ඩෝ තීම් පාක් එක ඇතුලේ. ඉතින් මම ඔයාලට මේ ticket prices වල prices සහ packages දැන් කියන්න හදන්නේ. මේක මම ඔයාලට කිව්වනේ කලින් මම වෙන වීඩියෝ එකක් කරන්නම්. මේකට අපි ජෙන්ටින් හයිලන්ඩ්ස් වලට ගියේ කොහොමද, ට්‍රාන්ස්පෝර්ට් කොහොමද මේවා කරේ, ප්‍රයිසස් කොච්චරක් වුණාද, බස් ටිකට් වලට කොහොමද ආවේ කියන මම ඔක්කොම විස්තර මම දැන් මේ කියන්නේ ටිකට් ප්‍රයිසස් සහ පැකේජස් වලට මේ රයිඩ්ස් වලට යන වියදම්. මේක ඔයාලට පේපර් රයිඩ් කියලා එකක් තියෙනවා. ඒකට රින්ගිට් 10 ඉඳලා රින්ගිට් 22ක් වගේ තමයි ඇවරේජ් යන්නේ. කොහොමත් ගොඩක් රයිඩ් වලට රින්ගිට් 15ක් වගේ තමයි ඔයාට රයිඩ් එකෙන් රයිඩ් එකට පේ කරලා යන්න පුළුවන්. එහෙම නැත්නම් අන්ලිමිටඩ් රයිඩ් පාස් කියලා එකක් තියෙනවා. ඒක අපි ගිය ඔක්තෝබර් වගේ. එතකොට ඒකට උනේ රින්ගිට් 65යි. ඔයාලට පේනවා ඉතින් මේ දැන් වීඩියෝ එකේ ඒක තමයි සුපර් ග්ලයිඩර්. මේක මාරම ත්‍රිලින් ඇක්ටිවිටි එකක්. ඔයාලා ගියොත් අනිවාර්යෙන් try කරන්න. කොහොමද මේ ඉන්ඩෝ තීම් පාක් එකේ පැය 3-4ක් වගේ ඔයාලට එන්ජොයි කරන්න පුළුවන්. මේ ත්‍රිලින් ඇක්ටිවිටීස් සහ අනිත් රයිඩ්ස් ඔක්කොම එන්ජොයි කරන්න පුළුවන්. ඉතින් ඔයාලා ගිහින්ම බලන්න. අපි දැන් මැලේසියා ගියාම අපිට මේ තීම් පාක් එකේම ලංකාවේ කට්ටිය දෙගොල්ලොක් හම්බුණා. ඉතින් ඒගොල්ලෝ පවුල් පිටින් ඇවිල්ලා එයාලා ලංකාවේ ඉඳන්ම ඇවිල්ලා තිබ්බේ. ඉතින් හරිම සතුටුයි ඒ වගේ කට්ටිය හම්බෙලා ඇවිල්ලා කතා කරද්දි. අනිත් එක තමයි මම ඔයාලට කිව්වේ අන්ලිමිටඩ් රයිඩ් පාස් එක. අපි රින්ගිට් 65ට තමයි එක්කෙනෙක්ට ගත්තේ per person. ඔයාලට මේ පේනවා ඇති තව ටිකක් මේක තමයි ඩිස්කෝ කියන්නේ. ඔයගොල්ලෝ ගිහින් බලන්න. ඒක මාරම ෆන් එක්ස්පීරියන්ස් එකක්. චුට්ටක් විතර බයත් හිතෙනාට. ඉතින් අන්ලිමිටඩ් රයිඩ් පාස් එක ගැන කතා කර හිටියේ. ඒකෙදි ඔයාලට මේ රින්ගිට් 65 පාස් එක ගත්තොත් ඔයාලට ඕන තරමක් එකම රයිඩ් එකට උනත් 4-5 ගමනක් යන්න පුළුවන්. මමත් ගියා. අපේ බබා හිටපු ඉන්න විශේෂයෙන් අපි ගත්ත මොකද සමහර ඇක්ටිවිටීස් වලට යට ආය යන්න වෙයි කියන. මේ 65 එක ඇත්තටම වටිනවා. ඕන තරම් වෙලාවක් යන්න පුළුවන්. කිසිම ප්‍රශ්නයක් නැහැ. තව කොම්බෝ පැකේජස් තියෙනවා. ඔයාලට බලන්න පුළුවන් Klook එකේ, trip.com මේ වගේ ඒවා බලන්න පුළුවන්. අපි Klook එකේ බැලුවා. ඒකෙත් අපිට ලොකු අකරතැබ්බියකට මුහුණ දෙන්න උනා. මම ඒක ඊළඟ වීඩියෝ එකේදී ඔයාලට කියන්නම් අපි මේ කොහොමද ජෙන්ටින් හයිලන්ඩ්ස් ගියේ, අපිට කොච්චර වියදම් ගියාද. ඒකෙදි මම කියන්නම් අපිට වෙච්ච අකරතැබ්බිය. අපි කලින් Klook එකෙන් බුක් කරේ ටිකට්ස්. මම ඒ වීඩියෝ එකේදී ඔයාලට කියන්නම් කොහොමද උනේ කියලා. ඉතින් Klook එකේම කොම්බෝ පැකේජස් තියෙනවා. ඔයාලට ඒව චෙක් කරන්නත් පුළුවන්. තව එක වෙබ්සයිට්ස් තියෙනවා. ඒව හරහා ඔයාලට ටිකට් බුක් කරන්නත් පුළුවන්. ඒ වගේම ඔපරේටින් අවර්ස් ගැන කතා කරොත් Monday to Thursday 2 ඉඳලා 9 වෙනකන් තියෙනවා. සිකුරාදාට 2 ඉඳලා 10 වෙනකන් තමයි තියෙන්නේ. ඒ වගේම Saturday, Sunday සහ public holidays වල උදේ 10 ඉඳලා රාත්‍රී 10 වෙනකන් මේ ඇක්ටිවිටීස් වලට යන්න පුළුවන්.
ඒ වගේම නියර්බයි ඇට්‍රැක්ෂන්ස් ගත්තොත් ස්කයි ඇවනියු shopping mall එක තියෙනවා. ඒක ලොකු shopping paradise එකක් කිව්වොත් ඇත්තටම හරි. ඒ වගේම ජෙන්ටින් ස්කයි වර්ල්ඩ් outdoor theme park එක තියෙනවා. ඔයාලට ඒකට යන්නත් පුළුවන්. ඒකේ ගොඩක් thrill rides තියෙනවා. ඒකටත් අපිට වෙච්ච අකරතැබ්බියක් තියෙනවා තව. මම ඒක ඔයාලට ඊළඟ වීඩියෝ එකේදී කියන්නම්. ඒ වගේම තව Ripley's Believe It or Not එකයි Big Top Video Games Park එකක් තියෙනවා. ඒකත් attraction එකක් ගේමින් වලට එහෙම තියෙනවා. ඔයාලට ඕන නම් ඒකටත් බලන්න පුළුවන්. දැන් කතා කරමුකෝ අපේ අත්දැකීම මේ Skytropolis indoor theme park එකේ. ඇත්තටම කිව්වොත් අපි ජෙන්ටින් හයිලන්ඩ්ස් යද්දී හොඳටම වහිනවා. ඉතින් අපි මුලින්ම හිතුවා අවුට්ඩෝර් පාක් එකට යනට වඩා ඉන්ඩෝර් පාක් එකට යන එක හොඳයි කියලා. මේ ඔයාලට පේන ඇති මේකට කියන්නේ ස්කයි ටවර්ස්. මේකත් මාරුම ෆන්. ඒ වුණාට බයත් හිතෙනවා. ඒ කියන්නේ මේක මම දෙපාරක්ද කොහෙද ගියා මේකට. මේක දැන් අපි ඔක්කොම සේෆ්ටි අතින් නම් කිසිම ප්‍රශ්නයක් නැහැ. ඔක්කොම අපිට එහෙම යන්න නැති වෙනවා. හොඳට බෙල්ට් දාලා එහෙම වෙලා තින් මේක උඩින් එකපාරට අතාරිනවා වගේ. ආයි තව ටික ඔයාලට පේනවා ඇති මේ වීඩියෝ එකේ. ගොඩාක් උඩට ගිහලා එකපාරට අතාරිනවා. ආයි ටිකක් උඩට ගිහලා අතාරිනවා. ඒ වගේ කොහොම හරි ඒක මට මතක විදිහට 16 පාරක් හරි 18 පාරක් හරි උඩට ගිහලා හැමෙම අතහැරලා හිටියා. පළවෙනි පාර මං යද්දි චුට්ටක් බය හිතුණා. ඊට පස්සේ දෙවෙනි පාර තුන්වෙනි පාර යද්දි ෂේප්. මොකද දැන් දන්නවා එතකොට කී පාරක් උඩ ඉඳන් අතාරිනවද කියලා කවුන්ට් කරන් ඉන්නේ. එතකොට ඉතින් එච්චර බයක් හිතෙන්නේ නැහැ. ඒකත් මාර ෆන්. ඉතින් ඒක නම තමයි ස්කයි ටවර්ස්. දැන් මම කීයට වලට ස්කයිට්‍රොපොලිස් ඉන්ඩෝර් තීම් පාක් එකේ අපේ අත්දැකීම. මම ඔයාලට දැන් ටිප් එකක් කියන්නම්. ඔයාට මල්ටිපල් රයිඩ්ස් වලට යන්න ඕන නම් මල්ටිපල් රයිඩ්ස් වලට try කරන්න ඕන නම් ඔයාට ගන්න තියෙන රිගිට් 65 අන්ලිමිටඩ් රයිඩ් පාස් එක. නැත්තම් රයිඩ්ස් ටිකකට යනවා නම් ඔයාට රයිඩ් එකෙන් රයිඩ් එකට ගන්න පුළුවන්. එහෙම පේපර් රයිඩ් කියන එක ගත්තත් හරි. ඒ වුණාට ඔයා දැන් පැය 3-4ක් එක එන්ජොයි කරන්න හදනවා නම් මම හිතන්නේ අන්ලිමිටඩ් රයිඩ් පාස් එක ඔයාට worth. අනිත් එක තමයි තව මේක අර කානිවල් ගේම් එකක් වගේ තව කානිවල් ගේම්ස් ගොඩාක් තියෙනවා. හූකඩාක්, රින් ටෝස්, බලූන් පොප් මේ වගේ ගොඩක් අර ගේමින් ස්ටෝල්ස් තියෙනවා. ඔයාලට ඒකට ගෙවලා ගිහිල්ලා සෙල්ලම් කරන්න පුළුවන්. යාළගේ බෝඩ්ස් ඔය බෙයාස්ලා නම් මනම් ඒවා දෙනවා soft toys. දැන් ඔයාලට පේන ඇති මේ ස්පේස් කැඩෙට්ස් මේකේ තියෙනවා. මම ඔයාලට කලින් කවගේ රයිඩ්ස් 20ක් විතර. අනිත් එක තමයි කියන්න ඕනේ තව ටිප් එකක්. ඔයාලා බබාලා එක්ක යනවා නම් එහෙමනම් ඔයාලට ඒජ් රික්වයර්මන්ට් එකක් ඒගොල්ලෝ බලනවා. අනිත් එක උසයි වයස අවුරුදු කොහොමද කියලා එයාලා ස්ට්‍රික්ට්ලි බලනවා. මොකද දැන් අපේ බබාට සමහර ඒවට අවුරුදු ගාන සම්පූර්ණ වෙලා තිබ්බට එයාගේ උස මදි. එහෙම වුණාම එයාලා ස්ට්‍රික්ට්ලි බලනවා. එයාලා ගන්නෙ නැහැ. ඒ හින්දා ඔයාලා එහෙම යනවා නම් උස බලාගෙන එතන තියෙන ඔයාලට චෙක් කරගන්න පුළුවන් උස කොහොමද කියලා. එහෙම වුණොත් තමයි ඔයා එලිජිබල් වෙන්නේ මෙහෙම මේ රයිඩ්ස් වලට යන්න. මේක බම්පර් බෝස්. මේක කාර් රයිඩ් එකක්. ඉතින් මම මේක 3-4 ගමනක් ගියා. ඉතින් හොඳයි මාර පාන අත්දැකීම එක. අනිත් එක තමයි අවුට්ඩෝර් තීම් පාක් එක ගැන කතා කරොත් ජෙන්ටින් ස්කයි වර්ල්ඩ්ස් අවුට්ඩෝර් තීම් පාක් මේකේ රිගිට් 150ක්ද කොහෙද යනවා per person. මම ඔයාලට ඒකේ විස්තර වෙනම කියන්නම්. ඒකේ රයිඩ්ස් ගොඩක් තියෙනවා. ඒකේ ගොඩක් thrilling rides තමයි තියෙන්නේ. මේක මං හිතන්නේ Tuesdays වල වහලා. ඒ වගේම තමයි මේකේ peak hours peak days non peak days කියලා දෙකක් තියෙනවා. ඒක ඉතින් සමහරට ගාන චූට්ටක් රින්ගිට් 2-3 එහෙම වෙනවා. අනිත් එක තමයි මේකේ බෑග් ලොකර්ස් තියෙනවා. ඒක නම් ඇත්තටම හොඳයි. මොකද මේ රයිඩ්ස් වලට යද්දි දැන් අපි හිතමුකෝ කපල් එකක් ගියා කියලා දැන් ඒ දෙන්නම රයිඩ් එක වෙලේ එන්ජොයි කරනවා නම් එතකොට අපි දැන් ගෙනිච්ච බෑග් ඒවා නම් මම වතුර පොදිනකට දාගෙන යන්නේ තිබ්බ බෑග් ඉතින් තැන් වල තියලා යන්න බෑනේ. ඒ නිසා බෑග් ලොකර්ස් ඔයාලට පේ කරලා ගන්න පුළුවන්. ඒකත් හොඳයි. මේක බලූන් රේස් ඒකත් හොඳයි. ඒක ෆැමිලි ෆ්‍රෙන්ඩ්ලි රයිඩ් එක. ඇත්තටම හරිම ලස්සනයි. අර පොඩි බබාලට මර දැන් අර මේක මාර කලර්ෆුල් ලයිට්ස් දාලා එහෙමනේ මාර ඉතින් හරිම ෆන්. තව මං ටිප් එකක් කියන්නම් ඔයාලට. ඔයාලා යන්න කලින් ජෙන්ටින් ස්කයි වර්ල්ඩ් ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න. ඒකේ තියෙනවා ඔයාලට බලා ගන්න පුළුවන් රයිඩ් අවైలබිලිටීස්, ඕපනින් ටයිම්ස්,
සහ මොන මොන රයිඩ්ස්ද වහලා තියෙන්නේ ඒ වගේ මොන හරි රියල් ටයිම් අප්ඩේට්ස් ඔයාලට දැනගන්න පුළුවන්. මේ කෝපර් එක්ස්ප්‍රස් මේක කෝච්චියක් තියෙන මේකත් ෆැමිලි ෆ්‍රෙන්ඩ්ලි එකක්. පොඩි බබාලට එහෙම කිඩ්ස් ඇක්ටිවිටි එකක් කියන්නත් පුළුවන්. මේක ඉතින් අර සින්දුවක් දාගෙන මට යන්න තියෙන්නේ අපි බබා ගියා කින් පාරම ඕකේ. ඉතින් අර අන්ලිමිටඩ් පාස් එක ගත්ත හින්දා ඒක ඇත්තටම ලේසි වුණා. මොකද එතකොට කීප පාරක් ගියට කිසිම ප්‍රශ්නයක් නැහැ. නැත්තම් රින්ගිත් 15 කීප පාරක් ගෙවන්න වෙනවනේ. ඒ නිසා එක ඒවා තියෙනවා. ඉතින් ඔයාලා දකින්න ඇති දැන් ඔතන පිටිපස්සෙ රෝස් පාට්ෙන් මම ඔයාලට පේන ස්පින් ක්‍රේසි. ඒක නම් ඇත්තටම ක්‍රේසි තමයි. මම නම් ගෙන මගේ හස්බන්ඩ් ගියා. ඒක තනිකරම අර 360ම අනිත් පැත්තට කරකවනවා. ඒක බය හිතෙනවා. අර ඔයාලට පේනවද දැන් ඔය ස්පින් ක්‍රේස් ඒක සම්පූර්ණ 360ම කරකවන. එතකොට උඩට යන අය ඔළුවෙන් හිටගෙන වගේ ඉන්නේ. ඇත්තටම බය හිතෙනවා. සමහර අය නම් ඒ කියන්නේ කාපු ගමන් යන්න එපා. යාලා පැහැදිලිව කියලා තියෙනවා හાર્ට් පේෂන්ට්ලාට ඒ වගේ තියෙනවා නම් යන්න එපා කියලා. ඒක අහලා තියෙනවා. මාරම ෆන් ඉතින්. මේ අපිට කොහම හරි පැය 3-4ක් කිව්වට අපි දවසම මෙතන තමයි හිටියේ. ඊට පස්සේ මොකද අපි එද්දි පරක්කු වුණා. මම ඔයාලට ඒකෙත් විස්තරේ කියන්නකෝ. ඒ අපිට වෙච්ච අකරත අපි ඔක්කොම ඊළඟ වීඩියෝ එකේ කරන්න. ජෙන්ටෙන් හයිලන්ඩ්ස් යන්න ගිහලා දෙවෙනි දවසේ වෙච්ච දේවල් ටික මේ ඔයාලට පේනවා. ඉතින් මේ ස්පින් ක්‍රේසි එක. ඒක අර 360ම කරකවනවා. ඉතින් ගොඩක් කට්ටිය කෑ ගහනවා. ඒක ත්‍රිල් රයිඩ් එක. එතන යද්දිම කෑ ගහන සද්ද තමයි ඇහෙන්නේ. මම ඔයගොල්ලන්ට කිව්වා වගේ මම නම් ගියේ නෑ. මගේ හස්බන්ඩ් නම් දෙපාර තුන් පාරක් ගියා. මේක කිඩ්ස් ඇක්ටිවිටි එකක්. මේක නිකන් අර රයිඩ් එම් රවුන්ඩ් කියලා. මේකේ ඇත්තටම කැරකෙන් තව රොයල් කැරියෝසර් කියලා තියෙනවා. ඒකෙත් කැරකෙන් තියෙන. ඒකත් පොඩි ළමයින් අපිටත් යන්න පුළුවන්. මමත් ගියා ඒකේ. ඇක්ටිවිටීස් නම් ගොඩක් තියෙනවා. අර මම ඔයාලට කිව්ව ග්ලයිඩර් එක, සුපර් ග්ලයිඩර් එක අම්බෝ එක නම් මම ගියේ නැහැ. මගේ හස්බන්ඩ් යන්නේ නැදුව. එතකොට එයා 3-4 ගමනක් යන්නේ නැදුව. එතකොට ඒක වහලා මං හිතන්නේ ඒක පැය දෙකෙන් දෙකට හරි එහෙම වහනවා. සමහර ඒවාට පොලිම ගොඩාක් තිබ්බා. තව එකක් ඔයාලට බලා ගන්න පුළුවන්. මෙතන ටයිම් පීරියඩ්ස් තියෙනවා. එක එක ඇක්ටිවිටීස් ඕපන් කරන. සමහර ඒවා 2 ඉඳලා 6 වෙනකන් තියෙනවා. ඒ වගේ අපි මුලින්ම ක්ලෝස් කරන ටික බල තමයි මුලින් ගියේ. ඊට පස්සේ තමයි අනිත් ඒවාට 6-7 වෙනකන් තියෙන ටිකට පස්සේ හරි යන්න පුළුවන් කියලා එහෙම මුලින් අපි ෆිනිෂ් කරන් ගියා. කැමති ටික. ඒ ග්ලයිඩර් එකේ තනිකරම මම ඔයාලට පෙන්වන්නේ රතු පාට එකක්. ඒක තනිකර සයිඩ් එකට ග්ලයිඩ් වෙන්නේ. ග්ලයිඩර් එකේම නමේම තියෙනවනේ. ඉතින් එතනත් හූ තියෙනවා කට්ටිය. මම ගියේ ඇත්තටම බය නිසා. ඒක මාරම ත්‍රිලින් එක්ස්පීරියන්ස් එකක් වෙන්න ඇති ගියපු අයට. අපිට යන්න හම්බුන්නේ මගේ හස්බන්ඩ් 3-4 ගමනක් මම ඔයාලට කලින් වගේ try කරා. එතකොට ඒක වහලා තිබ්බේ. මේ තියෙන ස්පේස් කැඩට්ස්. ඒකත් අපි මායි බබයි දෙන්නම ගියා. ඒකේ 3-4 ගමනක් ගියා. ඒකත් අපිට කන්ට්‍රෝල් කරත හැකි. ඒක උඩට යන්න පල්ලෙහාට යන්න එහෙම. ඒකත් හොඳයි. මේක ලූප් ඩි ලූප් කියලා එකක්. ඒක ඉතින් අපිට යන්න බෑ. කිඩ්ස් ඇක්ටිවිටි එකක්. ඒක ඉතින් ඔය තව එක වටේ එකන් යනවා. ඉතින් අපි බබා කීප පාරක් ගියා. අනිත් එක මේ ෂිප් එක එකත් අපි try කරලා දෙපාරක් තුන් පාරක් යන්නේ. එතකොට ඒක වහලා. ඉතින් ඒ වගේ ගොඩක් තියෙනවා. තව ඩිස්කෝ එක මම ඔයාලට කිව්වා වගේ ඩිස්කෝ එකෙත් මම දෙපාරක් තුන් පාරක් ගියා ඩිස්කෝ එකේ. ඒකත් මාරු. ඒක නිකන් අර පියාඹන පිරිස්සේ වගේ තියෙන. ඒකේ හිට යනවා. ඇත්තට මාර ෆන් ත්‍රිලින් රයිඩ්ස් ටික තව තියෙන එකක මම ඔයාලට වීඩියෝ එක අන්තිමට පෙන්නන්න. මේ තියෙන රොයල් කැරියෝසර් එක මේකත් මමත් ගියා. ඇත්තටම කිව්වොත් මොකද මේ අපේ බබා පොඩි නිසා එයාත් එක්ක මට යන්න දුන්නා. එක ඇක්ටිවිටීස් ගොඩාක් තියෙනවා. දැන් මේක තමයි අර මං ඔයාලට කිව්ව අර ෂිප් එක වගේ යන්න තියෙනවා කියලා. ඒක අපි චෙක් කරා. එතකොට ඒක වහලා තිබ්බා. අනිත් එක අපේ බබාගේ උස අපි එතන ගිහිල්ලා එතන ගහලා තිබ්බ උස බලද්දී එයා උස මදි ඒකට. ඒ හින්දා ඒ ක්‍රූස් රයිඩ් එක අපිට යන්න හම්බුනේ නැහැ. තව මේකේ අයිස් ස්කේටින් එකක් තියෙනවා. ඒකට අපිට යන්න හම්බුනේ නැහැ. ඒක වහලා කියලා තිබ්බා.
එක අර ටයිම් පීරියඩ්ස් තියෙන ඒකේ අවුස මදියන්න එකට බාම්ප බොස්ස එකෙත් මම ගිය කිව පාරම් හස්බනුත් එක පාරක් ගියා අප බාට මේ කියන්න ඕන ඕනි කියලා ඇන්ඩුව වනට ඇක උසමති හිද යාල ගත්තනෑ මගේ එකක වලට ස්ක්‍රික්ලි මේ යාල බලනවා එයාලා ඉතින් අර රූල්ස් ෆොලෝ කරන ස්ප්‍රික්ලි මොකද මොකක්කරි ප්‍රශ්නයක් වුණොත් ඇක්සිඩන්ට් එකක් වුණොත් වග කියන්න බෑනේ නිසා යාලා ස්ට්‍රික්ලි බලනවා මම මේක ඇතුළේ අපේ බබාට හොරෙන් තමයි තුන් හතරක් නැගියේ මොකද එයා ඊට පස්සේ හම්බි මාව දැක්කලා මේ ඇඬුවා එයාව එක්කන් ඉන්නේ නැහැ මේක පවර් සර්ජ් මේක ත්‍රිල් රයිඩ් එක මම ගියේ නෑ මේකේ හස්බන්ඩ් ගියා මේ ඉඳගෙන හස්බන්ඩ් ඒකෙත් අර ත්‍රිල් රයිඩින් අර යද්දි කට්ටිය කෑ ගහන මේක අර කරකවනවනේ මේක පවර් සර්ජ් ඒ වගේම තව එකක් තිබ්බා ඒවා ඔක්කොම ත්‍රිලින් රයිඩ්ස් මම නම් ගියේ නැහැ ඉතින් හස්බන්ඩ් නම් 3-4 ගමනක් ඕවල ගියා ඉතින් හරිම ෂෝක් මාරම රයිඩ්ස් ටිකක් තිබ්බේ ගෙවපු ගානට ඇත්තටම රිගිට් 65ක් කියන සාමාන්‍යයෙන් සිංගප්පූර් ඩොලර්ස් වලින් නම් ඒක සාමාන්‍ය 3න් වගේ බෙදන්න කියන්නේ එතකොට 20ක් 25ක් වගේ තමයි එක්කෙනෙක්ට වෙන්නේ ලංකාවේ රුපීස් වලින් නම් එතකොට මත් 70න් වගේ මේක මේ වෙන්නේ එතකොට වැඩි කරා මම හිතන්නේ මහා ලොකු ගානක් වෙනවා කියලා ඒකට ඊට වඩා ලොකු එක්ස්පීරියන්ස් එකක් ගත්තා මේක ස්කයි ස්ක්‍රේපර් මේකේතර අර පැරිස් වීල් එක වගේ තමයි කැරකෙන්න තියෙන්නේ මේකත් අත ඉතින් හරිම හොඳ අත්දැකීමක් ගත්තා. ඉතින් ඕගොල්ලෝ කියොත් අනිවාර්යෙන් මම කියන එක ඇක්ටිවිටි එකක්වත් මිස් කරගන්න එපා. දැන් අපිට සමහරලාට බබා ඉන්න හින්දා දැන් එයාට සමහර ඇක්ටිවිටිස් වල යන්න බෑ. ඒ නිසා සමහර ඒවා මිස් වුණා. අනිත් එක දැන් සමහර ඒවා අපි අද්දි වහලා. ඒ නිසා කොහොම හරි ගියොත් උපරිම chance එක අරගෙන හැම ඇක්ටිවිටි එකකම 3-4 ගමනක් ගියත් ඕගොල්ලන්ට පාඩුවක් නැහැ. ගෙවන ගානට ඇත්තටම worth නිසා අනිවාර්යෙන් ඔයාලත් යන්න අනිවාර්යෙන් ජෙන්ඩින් හයිලන්ඩ්ස් කියොත් අනිවාර්යෙන් ඉන්ඩෝ තීම් පාක් එකේ හැම ඇක්ටිවිටි එකකටම යන්න කියලා මම ඔයාලට කියනවා. ඕවරෝල් ගත්තහම ඇත්තටම කිව්වොත් කොටින්ම කිව්වොත් මාරු පට්ට එක්ස්පීරියන්ස් එකක් ගත්තා. ඉතින් අකර තැබි නම් ගොඩක් වුණා. බොරු කියන්න ඕනේ නැහැ මේ ට්‍රිප් එක මුළු ට්‍රිප් එකම ප්ලෑන් කරේ මම. එනිසා මමත් ඔය එක ගියපු කට්ටියගේ වීඩියෝස් බල තව Google සර්ච් කර එහෙම තමයි මමත් ඔක්කොම මේවා කරේ ඒකයි අකර අනිත් එක මේක අපේ පළවෙනි වෙන රටක ට්‍රිප් එක ඒක නිසා ඒකත් හේතුවක් වුණා හස්බන්ඩ් වියදම් කරපු ටික විතරයි කරේ එයා මම දැන් මේ තැන් වලට යන්න තියෙන ඔක්කොම මේවා කළා මම වෙනම Google sheet එකක් වෙනම හදලා මේ තැන්වලට අපි යනවා මේ දවස්වල අපි සති දෙකකට ගියේ සති දෙකක් නෙමෙයි දවස් 4කට මට වැරදුනා දවස් 4කට ගියා ඉතින් ඒ දවස්වල බබත් එක්ක ගන්න පුළුවන් උපරිම අත්දැකීම ගන්න තමයි අපි හිතුවේ ඒක නිසා ඇත්තටම මං හිතනවා හොඳ අත්දැකීමක් ගත්තා කියලා ඉතින් දැන් අර අපි වෙච්ච අකරතැබ්බි එක්ක මම ඔයාලට කරන වෙන වීඩියෝ එකක් කරන්නම් කියලා මුලින්ම ජෙන්ටින් හයිලන්ඩ්ස් යන්න කලින් දැනගත යුතුම විස්තරات එක්ක ඉතින් ඊළඟ වීඩියෝ එකෙන් හම්බ වෙමු අපිට වෙච්ච අකරතැබ්බිත් මම ඔයාලට ඒක කියන්න ඉතින් subscribe කරන්න කමෙන්ට් එකක් දාන්න ඊළඟ වීඩියෝ එකෙන් එන හම්බ වෙමු thank you bye bye